ඔබ ප්‍රතික්ෂේප කළ මිනිස්සු අද ඔබගේ නිශ්ශබ්දතාවයේ හමුවේ ජයග්‍රහණය සමරනවා ඇති. ඔවුන් සිතන්නේ ඔබ තවමත් ඔවුන්ගේ ව්‍යාජ පොරොන්දු සහිත මතකයන් අතර අතරමං වූ පරාජිතයෙක් කියලා. ඔවුන් ඔබ ප්‍රතික්ෂේප කළේ ඔබේ වටිනාකම මදි නිසා නෙවෙයි. ඔබේ අනාගතය පිළිබඳව ඔබ දරන ප්‍රබල මානසිකත්වය ඔවුන්ගේ පටු සීමාවන් වලට ගැලපෙන්නේ නැති නිසා. ඔබ තවමත් ඔවුන්ගේ අවධානය වෙනුවෙන් සිටින්නේ නම් ඒ තමයි ඔබේ ආත්මයට කරගන්නා දැවැන්තම ද්‍රෝහිකම. ඔබ දමා ගිය මිනිස්සුන්ට ඔබව නැවත දැකීමට අවශ්‍ය නම් ඔවුන්ට ඔවුන්ගේ බෙල්ල රිදෙන තෙක් අහස දෙස බැලීමට සිදුවෙන මට්ටමකට ඔබ ඔබගේ අනාගතය ඔසවා තැබිය යුතුයි. ඔබ අද වැගිරිය යුත්තේ කඳුළු නොවේ. ඔබේ අනාගත බලය තීරණය කරන තියුණු වෘත්තීය විනයයි. ඔබේ නිහඬ පරිණාමය ඔවුන්ගේ හෘද සාක්ෂියට දිය හැකි දරුණුතම දඬුවම් බවට පත්විය යුතුයි. ඔබ වැනි අසමසම චරිතයක් අහිමි කර ගැනීම ඔවුන් කළ දරුණුතම ආත්මීය සහ මූල්‍ය පාඩුව බවට ඔවුන්ට සෑම රාත්‍රියකම වැටහෙන්න ඉඩ දිය යුතුයි. දැන්වත් ඒ පරාජිත මානසිකත්වයෙන් මිදී ඔබේ විප්ලවීය පරිවර්තනය ආරම්භ කිරීමට ඔබට අවස්ථාව ඇත. ඔබේ වේදනාව මාරාන්තික සංහායක් බවට පත් කරගත යුතුයි. පරාජිත මානසිකත්වයෙන් සහ පසුතැවීම ඔබේ ජයග්‍රහණයේ ගින්නෙන් අලු කර දැමිය යුතුයි. අද වගුරවන සෑම දහඩිය බිඳුවක්ම හෙට ඔවුන්ව දනගැස්වීමට ඇති එකම බලය බවට පත්වේ. ඒ තරම් දියුණු වෘත්තීය විනයක් ඔබ තුළ ගොඩනැගිය යුතුයි. සාර්ථකත්වයේ නිහඬ බව කොතරම් ප්‍රබල වේ යුතුද කියනවා නම් ඔබව ප්‍රතික්ෂේප කළ මිනිස්සුන්ට ඔබගේ නම ඇසෙන විට පවා මානසික පීඩාවක් ගෙන දෙන මට්ටමකට ඔබ ඔබගේ පරිවර්තනය ගොඩනගාගත යුතුයි. ඒ නිහඬ පරිණාමය ඔවුන්ට හෘද සාක්ෂියට දෙන දරුණුතම දඬුවම් බවට පත් විය යුතුයි. ඔබ මෙලොවට පැමිණියේ අනුන්ගේ හීනවලට අත්පොලසම් දෙන්න නෙවෙයි. ඔබේම අධිරාජ්‍යයක හිමිකරුවා බවට පත් වෙන්න. අතීතයේ කඩපිල්ලස්සේ කාලය නාස්ති කරන එක නතර කරලා ඔවුන්ට කිසිදා ළඟා විය නොහැකි මට්ටමකට ඔබගේ ආත්මය ඔසවා තැබිය යුතුයි. සැබෑ දඩයක්කාරයෙකුට ගොදුරක් දඩයම් කිරීමට ඕනෑම මොහොතක අවශ්‍ය වෙන්නේ තියුණු අවස්ථාවන් පමණයි. ඒ අවස්ථාව දැන් ඔබට හිමිව ඇත. ක්‍රිස්ටල් නයිකිව් අපි ඔබේ විප්ලවීය පරිවර්තනයේ සෙවණැල්ල මිසක මොටිවේෂන් එකක් නෙවෙයි. සත්නට බහින්න දිනන්න නෙවෙයි පාලනය කරන්න.